hello everyone. ඉතින් අද මට මිනි බ්ලොග් එකක් කරන්න හිතුණා. මොකද අද අපි පල්ලියකට යනවා. ඒ පල්ලි එක්ස්පීරියන්ස් එක මට ගියාට පස්සේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා හිතුණා. ඉතින් මම උදේම තීරණය කරා අද මිනි බ්ලොග් එකක් ඔයාලට ගේනවා කියලා. ඉතින් අපි අන්න තීරණය කරේ හරියටම වෙසක් දවසේ. මොකද විශේෂත්වයක් නැහැ. ඒ වුණාට පූජාව තිබ්බේ වෙසක් දවසේමයි. ඉතින් අපි හිතුවා පූජාවට ගිහිල්ලා එහෙම අපි දන්සල් වැඳගෙනම ගෙදර එනවා කියලා. ඉතින් මේ යන පාරේ ලස්සන කුඹුරක් තිබ්බා. ඊට පස්සේ අපි බ්‍රේක්ෆාස්ට් අරගෙන නෙමෙයි ආවේ. පොඩි ෂෝට් ඊට් එකක් ගත්තා. ඊට පස්සේ ওই තියන්නේ උඩුගම්පොළ තියෙන චර්ච් එක. ඔයාලා සර්ච් කරලා බලන්න උඩුගම්පොළ මම පෙන්නෝ පින්තූරේ තියෙන චර්ච් එක කොහෙද තියෙන්නේ කියන ලොකේෂන් ඔයාලට හොයාගන්න පුළුවන් වෙයි. ඉතින් ගෙදරයි කිව්ව විදිහට මේකේ ගොඩක් හාස්කම් තියෙන පල්ලියක්. ඒ කියන්නේ ඔයා ෆස්ට් ටයිම් යන කෙනෙක් නම් ඔයාගේ විශ් එක අනිවාර්යෙන් ඉෂ්ට වෙනවා කියලා තියෙනවා. ඉතින් ඔයා පළවෙනියටම යන කෙනෙක් නම් හරි පිරිසිදු ඔයාගේ විශ් එක කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාට ෆාදර්ව හම්බෙලා ෆාදර්ගෙන් බ්ලෙසිං ගන්නත් පුළුවන්. හැම සෙනසුරාදාවකම පූජාවක් තියෙනවා. ඉතින් ඔයාලට හැම සෙනසුරාදාවකම පූජාවට සහභාගී වෙන්න පුළුවන්. අනිත් ඒ තමයි ෆාදර්ව හම් වෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් තුණ්ඩුවක් ගන්න ඕනේ. ඒකට ඔයාලා උදේම යන්න ඕනේ චර්ච් එකට ගිහිල්ලා. එයාලා අපි ඔයාලට ටෝකන් නම්බර් එකක් දෙනවා. ඒ ටෝකන් නම්බර් එක අරන් තමයි ෆාදර්ව හම්බෙන්න යන්න ඕනේ. ඔයාට අපල මොනවා හරි තියෙනවා නම් ඔයාගේ හිතේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට ෆාදර්ට කියලා ෆාදර්ගෙන් බ්ලෙසිං ගන්න පුළුවන්. ඊට පස්සේ මට ෆාදර් බ්ලෙස් කරපු කුර්සයක් දුන්නා. ඔයාලත් කැමති නම් චර්ච් එකට ඇවිල්ලා ප්‍රේ කරලා ඔයාගේ ෆාදර්ව හම් වෙලා බ්ලෙසිං අරගෙන ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් කොහොමද කියලා ෂෙයා කරගන්න. එහෙනම් මම අදට යනවා. See you in another mini vlog everyone. Bye.